හරි ඉතින් බලමු ගිය සතියේ මං කරපු වැඩ මොනවද කියලා. හයි ළමයි ඉතින් සුපුරුදු පරිදි අද සවුන්ඩ්. ඕකේ බලයට කරදර කරන එක තමයි මූලික අංක 1. ගේ යස් කරලා නාලා බලකට දෙන්න හුරතල් කරන එක තමයි සවුන්ඩ් දිනේ වුණු විශේෂ වැඩකට තියෙන්නේ. මොකද ඒ තරම් ලොකු වැඩක් මං කරේ නෑ සවුන්ඩ් දවසේ. ඊට පස්සේ අඟහරුවාදා මම ගියා නාරම්බට. ඇත්තටම ගියොත් ගෙදර ඉන්න කම්මැලිකමට සහ මට වැඩ දෙක තුනක් තිබ්බා ඒ ටිකත් කරගන්න හිතාගෙන බස් එකේම ගියා නාරම්බල. ඉතිවර වෙලා ඊට පස්සේ පොඩි බඩගින්නක් ආපු හින්දා මම ගියා රන්සිරියට. ඉතින් ගියාට පස්සේ කණ්ඩ ගිය ගමනේ දකින්නේ ළමයි ලස්සන කේක් කෑලි ටිකක් තිබ්බා රසපාටයි. ඉතින් මම ගත්තා. ටික කාලා ඊට පස්සේ එහෙම මම ගෙදර ආවා. අඟහරුවාදා දවසේ ඔන්න තමයි ගෙවුනේ. හරි ඉතින් ඊයේ හොරෙන් මේ දෙන්නට නොකිය ගියපු හින්දා දැන් තේනවනේ යන්න දෙන්නේ එළියටවත් මට කකුලෙන් අල්ලගෙන ඉන්නවා යන්න එපා කියලා. ඉතින් කොහොමද මම බදාලා පොයත් යන්න දාගෙන තිබ්බෙත් නෑ. මේ දෙන්නත් එක්කම තමයි හිටියේ. පුතෝ ඔලු කොහමද? ඕයන්නේ සමන්නා මල කොළඹියක් අගෙන අපි කොල්ලගෙන ඉන්නේ චෝක් සිංහට කියවලි ඊට පස්සේ කම්මැලිකමට පටන් ගත්තා. අද චිත් ප්‍රතින් කම්මැලිකම කොච්චරද කියලා තීරණානේ. ඊට පස්සේ බ්‍රහස්පතින්දා උදේ එන අපේ ප්‍රොජෙක්ට් මොකද්ද නන්ද වැඩලා දෙන්න කියලා හිතලා දැන් ඩොන්ට් ඉතින් මාත් ඒ පස්සෙම ගියා මටත් වැඩක් තියෙනවා කියාගෙන දෙන්නත් එක ඒ කාර් එක යන ගමන් හරි ඉතින් අපච්චිත් එක්ක ගමනක් යනවා කියන්නේ අනිවාර්යෙන්ම යාගේ පර්ස් එකට විදිනක සම්පූර්ණ වගකීම් මානවක තියෙනවා. ඉතින් මුලින්ම රන්සිරියෙන් ගත්තා කැමල්. ඊට පස්සේ අපි දෙන්න ගියා වැඩේ කරගන්න. බැංකුවේ මොනවද මන්ද වැඩ වගේක් තියෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඊට පස්සේ ආයේ ගෙදර යන්න ඕන මෙන්න තියෙද්දි මම ආයේ කනුකුණු ගෑවෝ පඩිපිනි මොනවා හරි අරන් දෙන්න කියලා. දන්නවනේ චූටි ළමයාගේ හැටි. ඉතින් ඔන්න ආයෙත් එයා කඩේ බලන්නකො තියෙන තැන කියලා. ඉතින් ඔන්න කෑම අරන් එන්න ගියා. පිස්සුද ඔබ දැනගනින් කෙල්ලන්ගේ ලෝකේ වීරයා තාත්තා. ඒ තාත්තා මොකෙක් වුණා අන්තිම තප්පරේදී කෙල්ල අඩුව දෙන්නේ කොල්ලන්ට නෙමෙයි තාත්තට. සිවුරාදා ගත්තොත් එහෙම 22 මං හිටියේ අපේ ඉස්කෝලේ ආර්ට් ඩේ එකට යන්න. ඒ වුණාට එදා වැස්සා ඒත් එක්කම මගේ යන්න හිටපු මිනිස්සයා කිව්වා යාට ලෙක්චර්ස් වලට ඒ හින්දා යන්න විදිහක් නැහැ කියලා. ඉතින් හරිම සතුටින් ගමන කැන්සල් කරා. ආර්ට් ඩේ ගැන කතා කරොත් එහෙම අපේ ආර්ට් ඩේ එක. ඒ කියන්නේ අපි කරපු ආර්ට් ඩේ එක ගත්තොත් එහෙම ඒක තමයි ඔය වල දකින්න වීඩියෝ එක. ඔය නිල් පාට සාරියක් ඇඳගෙන ගෑනුමත් එක්ක නටන්නේ මම. මොකද ඉතින් අපි ඉස්කෝලේ කොල්ලොන්ට බෑ කියවන කෙල්ලොත් එක්ක නටන්න කරන්න දෙයක් නැහැ. ඉතින් මට සිත් වුණා කොල්ලෙක් වගේ ඇඳගෙන නටන්න. ආර්ට් ඩේ එකට ගියේ නැති වුණත් මම දෙයක් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ළමයි. ඇත්තටම මම FB එකෙන් බැලුවා ලයිව් ගියපු වීඩියෝ එක. මට ඒ වෙලේ හිතුනේ අපරාධි ගියේ නැත්තේ ඇයි කියලා හිතුණා. මොකද ඒ තරම් ඒ ආර්ට් ඩේ එක ලස්සනයි. ඉන්දුවර අභිමන් 2026 නාංගේ 2026 එල් බැච් එකේ නංගිල මල්ලා සංවිධානය කරපු මාරම ලස්සන ඉවෙන්ට් එකක් ළමයි. ඇත්තටම හැම අතින්ම එක සුපිරි කියන්න වචන නෑ. මං හිතන්නේ අපේ ආර්ට් එකට වඩා 100%ක් හොඳයි. ඒක නම් ඇත්තටම කියන්න ඕනේ. එයාලා ලස්සනට ඒක ඕගනයිස් කරලා තිබ්බා. ඒක ඕන විදිහට හැමදේම එකතු කරලා තිබ්බා. ආරාජ් පාසල් වල අයට පවා
එක එක ඉවෙන්ට් තිබ්බා. ඉතින් එහෙම බැලුවාම එයාලා ඒක හැම පැත්තෙම බලලා හොඳට සංවිධානය කරපු වැඩක්. මං හිතන්නේ දැන් හෙඩ් ප්‍රිෆෙක්ට් ඉන්නේ අපේ දේශාන් මල්ලි. එයා සහ එයාගේ තව ඉන්නවා ප්‍රිෆෙක්ට්ලා. එයාලත් එකතු වෙලා තව නංගිලා මල්ලිලා එකතු වෙලා විශේෂයෙන්ම අපේ ටීචර්ස්ලා කට්ටියම එකතු වෙලා කරපු ලස්සන වැඩක් විදිහට මම මේක දකිනවා. ඒ හින්දා තමයි මේක කියන්න ඕනි කියලා හිතුනේ. ඇත්තට මේක මාරු. මට කියන්න තේරෙන්නේ නැහැ. මට ඒක බලලා ඇත්තටම හිතුනේ අපරාධි කියේ නැති තනියම හරි යන්න තිබ්බනේ කියලා. ඒ තරම් එයාලා ඒක ලස්සනට සංවිධානය කරලා තිබ්බා. ඉතින් මම ඔයාලට විශ් කරනවා. ඒ වගේම හෙඩ් ප්‍රිෆෙක්ට් මම හිතනවා කලින් හිටපු හෙඩ් ප්‍රිෆෙක්ට්ලට වඩා දෙයක් මෙයාට කරන්න පුළුවන් වෙයි කියලා. එයාට හරි ක්‍රියේටිව් අයිඩියාස් තියෙනවා. ඉතින් සුබපතන හැමෝටම ඒ වගේම මට ආඩම්බරයි මගේ ඉස්කෝලේ නංගිලා මල්ලිලා ගැන. ඉතින් ඇත්තටම සතුටුයි. ඔයාලා හැමෝටම විශ් කරනවා. හරි ඊට පස්සේ ඉරිදා දවස. ඉරිදා කියන මට ලෙක්චර්ස් තියෙන දවස. ඉතින් ලෙක්චර්ස් ඉවර වෙලා අපි හිතුවා කට්ටිය එකතු වෙලා වෙසක් කූඩුවක් හදන්න. ඉතින් ඔය යන්නේ වෙසක් කූඩුව හදන්න බඩු ගේන්න. කට්ටිය සල්ලි දාලා අපි පටන් ගත්තා වෙසක් කූඩුව හදන්න. පේනවනේ ඉතින් කට්ටිය බරටම වැඩ. ඔය අසක මුල්ලක ඉතින් මාත් ඉන්නවා කොහේ හරි. ආවේ ඉන්නේ. අපි හදුවේ රෝස පාට නැවරදුනා. ඒක සුදු පාටයිනේ. හරි සුදු පාට කූඩුවකුයි ඊට පස්සේ රතු පාට එකයි නිල් පාට එකයි. අපේ වීඩියෝ එඩිටර්. හරි ඉතින් බලන ළමයි මේ ළමයිගේ තියෙන කොච්චර හැදියාවද කියනවනම් වඳිනවත් එක බලන්න. කොච්චර හොඳද ඉතින්. ඉතින් වෙන්දුම් පිදුම් කරු ගුහුමන් සේරම ලැබලා ඉතින් ඔන්න වෙසක් කුඩුත් හදලා ඉවර වෙලා මම ගෙදර යන ගම. ඉතින් මේ සතියේ වෙච්ච දේවල් තමයි ඔයාලා එක දිගට දැක්කේ. එහෙනම් ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.